ආයිබෝවන් කොහමද ඔයාලට? මේ අපේ චූටි පැටියා හොස්පිටල් එකේ ඉඳන් ආවට පස්සේ ගෙදර සනීපෙට නිදාගෙන හිටිය විදිය. මේ නම් එයාට සතියක් විතර වුණාට පස්සේ මම පුංචි පැටියව රූටින් එකකට හුරු කරගත්තා හරි ඉක්මනට. හැබැයි මේ කිසිම දෙයක් ස්ට්‍රික්ට්ලි කරපු දේවල් නෙමෙයි. හරිම ස්මූත් විදියට කාලය අරගෙන තමයි එයාව මේ රූටින් එකට හැඩගස්ස ගන්න මට පුළුවන් වුණේ. මේ අලුත් ලෝකෙට පුරුදු කරගත්තේ හුඟක් ඉවසීමෙන් කල් අරගෙන. බබා ඉපදිලා සතියකින් වගේ මම මේ රූටින් එක කරන්න පටන් ගත්තා. රූටින් එකක් කිව්වට හැමදාම එකම විදියට ඒ දේවල් ටික කරනකොට ඒක ඔටෝමැටිකලිම රූටින් එකක් වුණා. මම දැන් කියන්නම් මම මේ රූටින් එක හදාගත්ත විදිය ඒ රූටින් එකේදී කොහොමද ටයිමින් වලට වැඩ සිද්ධ වුණේ සහ මේ වෙනකොට බබාට මාස 1.5ක් වෙනවා. එතකොට මේ රූටින් එකේ වෙනස් වෙච්ච දේවල් මම පිළිවෙලට කියන්නම්. මොකද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් ඔයාලගේ චූටි පැටව වෙනුවෙන් ඒක තමයි මගේ සතුට. මම මුලින්ම බබාව ගෙදර එක්කන් ඇවිත් සතියක් විතර යනකම් හවසට වොෂ් දැම්මෙව්වේ නැහැ. මොකද අපේ අම්මලා ඒකට කැමති නැති නිසා. හැබැයි පස්සේ මමයි හස්බන්ඩ්යි කතා කරලා බබාව හවසට වොෂ් දාන්න පටන් ගත්තා. ඒකෙදි මම හවස 5 මාරට තමයි මුලින්ම පටන් ගත්තේ වොෂ් දාන්න. හවස 5 මාරට බබාට වොෂ් දාලා රූම් එකට ගිහිල්ලා යාට ඩයපර් එකක් අඳිනවා. ඊළඟට ස්ලීප් සූට් එක අඳිනවා. හැබැයි මේ සේරටම කලින් මම රූම් එකේ AC එක දාලා තමයි යන්නේ වොෂ් දාන්න යනකොට. මොකද ඒකට හේතුව මගේ බබා සීතලට කැමති කෙනෙක්. එයා හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ආවට පස්සේ සතියක් විතර යනකොට ගාක් කඩන්න පටන් ගත්තා. මේකට හේතුවක් හොයාගන්න බැරුණා. සාමාන්‍යයෙන් ඉතින් හවසට බබෙක් අඬනකොට අනිවාර්යයෙන්ම කියන්නේ කොලික් කියලානේ. එයා හොඳට රැප් කරලා තිබුණේ. ඉතින් අපි තවත් රැප් කරා එක දේවල් කරලා බැලුවා ගොඩාක් වෙලා අරගෙන ඇවිදිනවා. ඉතින් එයා අඬනවා ඒත්. ඊට පස්සේ මේක බලන් ඉන්න බැරි තැන වගේම බබාට කිරි හිර වෙන්න පටන් ගත්තා. ඒ දෙකම නිසා අපි ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම එදා තමයි අපි දැනගත්තේ බබාට සීතල ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද ඒ වෙලෙත් හොඳටම හවස් වෙලා අඬ හිටිය බබා ડોක්ටර්ගේ රූම් එක AC ඒ රූම් එකට ගිය ගමන් අන්න එක නැවැත්තුවා. ඒකෙන් මට තේරුණා බබා සීතලට කැමතියි කියලා. අපි ඒක ඊට පස්සේ ડોක්ටර්ගෙන් ඇහුවා AC දැම්මට කමක් නැද්ද කියලා. ડોක්ටර් කිව්වා 25 වෙනකන් දැම්මට කමක් නැහැ. නමුත් අපි අදටත් AC එක දාන්නේ 28 26 අතර විතරයි. 26ට දාලා පොඩි වෙලාවක් තියලා සාමාන්‍යයෙන් 28 තමයි AC එක තියන්නේ. හැබැයි බබා ඕකේ. ඉතින් අනේ කොලික් කියපු මගේ පුංචි බබා මේ සීතල ප්‍රශ්නය තමයි යාට රස්නේ තමයි තිබිලා තියෙන එකම ප්‍රශ්නය. AC දාන්න පටන් ගත්තන් පස්සේ බබා හරීම කාම්. දැන් මම කියන්නම් රූටින් එක. මම 5 මාරට පැටියව වොෂ් දාගෙන ඇවිල්ලා බබාට ඩයපර් එකක් දාලා ස්ලීප් සූට් එක අඳලා ෆීඩ් කරනවා. ඒ අතරේදී යාට 6 වෙනකොට නිින්ද යනවා. හැබැයි ඒක කෙටි නිින්දක්. ඊට පස්සේ ආයෙ 6 මාර වගේ වෙනකොට බබා ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ එයාට ආයෙත් ෆීඩ් කරනවා. ආයෙ ෆීඩ් කළාට පස්සේ එයා සංසුන් වෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා හිටියම 6 ඉඳන් 7 වගේ වෙනකන් හිටියට පස්සේ තමයි බබා ඩීප් ස්ලීප් එකකට යන්නේ. ඊට පස්සේ තවත් විනාඩි 20ක් විතර මම එයාව වඩාගෙන ඉන්නවා. මොකද කිරි ආපහු එන ගතියක් එයාගේ තියෙන නිසා. ඊළඟට තමයි මම එයාව ඇඳෙන් තියන්නේ. සාමාන්‍යයෙන් 7:00 වෙනකොට බබා හොඳට නිදා ගන්නවා. ඊළඟට එයා රෑ 9ට නැගිටිනවා. ඊළඟට 11ට නැගිටිනවා. ආයේ 1ට නැගිටිනවා. 3ට නැගිටිනවා. ඊළඟට ආයේ 6ට නැගිටින්නේ. මේ මුල් දවස් 21 වගේ තමයි එහෙම වුණේ. ඊළඟට බබා දැන් නැගිටින්නේ 7:00ට නිදා ගන්නවා. 11ට නැගිටිනවා. 3ට නැගිටිනවා. හැබැයි දැන් මේ වෙනකොට බබා නැගිටින්නේ 7:00ට නිදා ගන්නවා. 1ට නැගිටිනවා. ආයේ 3ට හරි 4ට හරි නැගිටිනවා. ඊට පස්සේ එයා දිගටම නිදා ගන්නවා 6 වෙනකම්. ඉතින්
මං ඉවසීමෙන් ඒ රූටින් එක ෆලෝ කරන නිසා මට පුළුවන් වුණා බබාව හුරු කරගන්න. මං කිසිම වෙලාවක බබා නිදාගන්නේ නැහැ කියලා ලයිට් එළියකට අරන් ගියේ නැහැ. රූම් එකේ ගොඩාක් පුංචි එළියක් විතරයි තියෙන්නේ. බබා දැන් ඒකට හුරු වෙලා ඉන්නේ. ඉතින් ඒ විදිහට තමයි මම මගේ පැටියව රූටින් එකට හරියටම හුරු කරගත්තේ. හැබැයි දැන් මම රැට වොෂ් දාන්නේ බබාට 6ට. මම හිතුවා එහෙම වුණොත් 6 ඉඳන් 7 අතර කාලෙදි බබා නිදාගන්නේ කියලා. ඒත් එහෙම නෙමෙයි. දැන් බබා නිදාගන්නේ අපිට ඕන විදිහට පුංචි පැටවුන් වෙනස් කරන්න අපිට බෑ. එයාලව චුට්ට හරිම ස්මූත් විදිහට තමයි අපි හැඩගස්සන්න ඕන. මේ මම උදේ 6න් පස්සේ පොඩි වෙලාවක් මං වෙනුවෙන් හොයාගන්න වෙතිය. සමහර දවසට මේ තමයි මගේ දවසටම මට ලැබෙන ෆ්‍රී ටයිම් එක. සමහර දවසට අතරින් පතර මට එහෙම ෆ්‍රී ටයිම් හම්බෙනවා. ඉතින් ජීවිතේ ගොඩක් වෙනස් වෙච්ච මම මාවම හොයාගන්න මේ වෙලාවල් උපයෝගී කරගන්නවා. ඉතින් මං ගිහින් එන්නම්. අමාරුම ලස්සනම දවස් තමයි මගේ ජීවිතේ මේ ගෙවෙන්නේ කියලා මම හැම විටම විශ්වාස කරනවා. ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.